guys මේ තියෙන්නේ අපේ පළවෙනි උණුතුරු ලින් දෙක. කලින්නේ ඔය මේ මහවැලි ඉන්නේ දැම්ම කියන්න ඔය ටික. අත දාන්න බෑ ඔය ප්‍රශ්නේ ඉන්නේ අපි. බයික් එකද අතරින්ම දාන්න පුළුවන් නෑ හැබැයි. අරෙන් දාන්න පුළුවන් නේද? hello guys ඉතින් ඔයාලට කොහමද? හුඟ කාලයකට පස්සේ තමයි අපිට මේ වීඩියෝ එකක් ගන්න පුළුවන් වුණේ ඔයාලට. අපි අද යන්නේ සීතල වැව මැද්දේ තියෙන උණුතුරු ලින් ටිකක් බලන්න. ඉතින් මේ වැව තමයි නෙළුම් වැව. පොළොන්නරුවේ තියෙන නෙළුම් වැව. ඉතින් ලංකාවේ නම් ගොඩක් කට්ටිය දන්න අඩුයි ඒ තැන ගැන. පොළොන්නරුවේ අවටින කට්ටිය නම් එතන ගැන දන්නවා සාමාන්‍යයෙන්. ඉතින් අපි මෙතනට මීට කලින් ඇවිල්ලා නැහැ. ඉතින් අපි හිතුවා ඔයාලට වීඩියෝ එකක් විදියට එතනට ගිහලා බලන්න. ඉතින් අපි ඔය ගාවට ගිහලා බලමු. ඉතින් guys ඔන්න දැන් අපි ඔය ගාවට ඇවිත් ඉන්නේ. ඉතින් අපිට මේ පාරුවේ තමයි අර උණුතුරු ලින් තියෙන දූපතට යන්න තියෙන්නේ. අද අපිට චූටි ප්‍රශ්නයකට තියෙන ජපන් ජබර් හුලකට ඇවිත් අපිට මේ යන්න තියෙන සයිඩ් එක බ්ලොක් වෙලා තියෙන්නේ. අපි ඒකින්ද වෙනස් සයිඩ් එකක යන්න තමයි මේ හදන්නේ. ඔන්න guys අපි තුන් දෙනා තෙමීට පාරුන් නැගගත්තා දූපත බලන්න යන්න. වැඩේ කියන්න guys වෙලාව ගියා දැවුනේ නැහැ. අපි දන්නේ නැතුව කොහමද දූපත ගාවට ආවා. ප්‍රශ්නේද? ටිකක් අහන්න. ඉතින් guys මේ තියෙන්නේ අපේ පළවෙනි උණුතුරු ලින් දෙක. අපි අර ඉඳන් අපේ පාරේ මෙතන ආවට පස්සේ අපිට මේ පළවෙනි උණුතුරු ලින් දෙක තමයි මේ තියෙන්නේ. එහෙමද? දෙකටනේ වැවේ යන්නේ රා. හරි අපි එද්දි කතා කරමු. එහෙමද? ඔව්නේ. ඉතින් guys අපි පාරුවේ එක්කම මාමා ගියා පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න. මේ හරි පිඹරකුත් ඉන්නවා කියලා ගියේ. අපිට පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න කියලා කිව්වා. අපි බලමු තව අපිට උණුතුරු ලින් කීයක් තියෙනවද කියලා. දැන් අපි අතන ඉස්සලාම දෙකක් දැක්කා. අපිට ඔය තවත් තැනකට ආවා. මෙතනත් එකක් තියෙනවා. අපි බලමු මේක වතුර කොච්චර රස්නේද කියලා. මට තිරි. මේක වතුර guys අර ලින් දෙකට වඩා ගොඩක් රස්නේ. ඔයාලට පේනවද? මේක වතුර මාරම රස්නේ guys. අතින් අත තියාගෙන ඉන්නවත් බෑ අත පිච්චෙනවා තිබ්බොත් එහෙම. අපි යන් ඊළඟ උණුතුරු ලින් ටික බලන්න. අපි සුරීෂායියත් ඉන්නකොට වීඩියෝ කරනවා. guys මෙතන තව උණුතුරු ලින්ක් තියෙනවා. මේක තමයි හතරවෙනි උණුතුරු ලින්ද. අතන දෙකක් තිබ්බා ඊට පස්සේ අතන තව එකක් තියුවා මට දැන් පෙන්නුවා. මේ තමයි හතරවෙනි ලින්ද. ඉතින් මේක නම් උණුතුරු සාමාන්‍ය කාරණා තියෙන්නේ. අරකට වඩා මේක ටිකක් රස්නේ අඩුයි. ඉතින් මේකෙන් ගිහිල්ලා මේ ටැංකි දෙකේ උණුතුරු පිරෙනවා. අපිට නාන්න පුළුවන් මෙතන. බලන්න නැති. මෙතන තියෙන ටැංකි දෙකක්. සාමාන්‍ය ගැඹුර අඩි 6ක් විතර. මේ තියෙන්නේ හතරවෙනි උණුතුරු ලින්ද. මොනවද මේ
නියම් තියෙන්නේ පාසි වගේ නේ අර බැඳිලාට. අත දාන්න බෑ ඔය ප්‍රශ්නේ නේ අර. ඒ පිච්චුනාගේ උනා ඔයි. ඒවද? නෑ නෑ අර මේකෙන් එනවා මේක පිරෙනවා කියලා කිව්වේ මේ ටැංකි දෙකේ. ඒකෙන් ඔකට යනවා ඕකෙන් වැඩි ටික යනවා ආයෙත් ඒවට. ඒකෙන් සිසිල් වෙලා එනින්ම ඔව් ඒවට යනවා. එහෙම තමයි මේ ටික තියෙන්නේ මෙතන. ස්වභාව ධර්මයේ තියෙන අතර අපූර්ව දේවල් නේද? මෙච්චර මේ ලස්සන සීතල වතුර තියෙන වැයක් මැද මේ වගේ පුංචි දූපතක මේ වගේ ගුණ තුලින් තියෙනවා කියන්නේ අමුතු මහා පුදුම දෙයක්. ගයිස් ඉතින් අපි අතන ඉඳන් අතනට ගියා. ඊට පස්සේ එතන ඉඳන් මෙතන තියෙන ටික බලන්න ආවා. මේ තියෙන හතරෙන්නේ උණු වතුර ලින්ද. අපි දැන් පොඩ්ඩක් අර පැත්තට ගිහලා බලන්න ඒ හරි මොන හරි තියනවාද කියලා. අපේ කවිෂි ඉන්නවා තැන පේනවා. ලස්සන පරිසරයක් වටේ තියෙන්නේ. මේ දවස් ටිකේ හුලං හින්දා මේ ජපන් ජබර පොඩ්ඩක් ඇවිල්ලා මේ මේ ටික කවර් වෙලා තියෙන්නේ. ඉතින් ගයිස් මේ ජපන් ජබර හින්දා මේ ඉස්සෙල්ලා අපි පුංචි ප්‍රශ්නයකට මුහුණ දුන්නා. මේ තවඩින් අපිට මේට එන්න හම්බෙන්නේ නැහැ. මොකද අපි එන්න තිබ්බ පාරුව මේ වටේටම තිබ්බ ජපන් ජබර. පස්සේ අපේ මේ එවුරු පැදන් ආව මාමා මේ ඒ ටික අමාරුවෙන් අහක් කරලා අපිට සුද්ධ කරලා දුන්නා. ඊට පස්සේ තමයි අපිට මේට එන්න පුළුවන් උනේ. මේ හරියන ගයිස් ඉතින් විශේෂ දේවල් මොකුත් නැහැ. මෙහෙම පුංචි පාරක් තියෙනවා පේනවා. මේ දූපත වගේ එකට එන්න පුංචි පාරක් තියෙනවා අර ඉඳන් මෙහෙට. ඒත් මේ කෙළවරෙන් ආයෙත් වැව තියෙන්නේ. එතන අනිවාර්යෙන් මේ පාරුවක් හරි මොකක් හරි එන්න ඕනි. වාට පේනවාද? ඉතින් ගයිස් මේ වාට මෙහෙම පේනවා ඇති අර තියෙන දිමුලාගල කන්ද. අපි මෙහි ඉන්නේ නෙළුම් වැවේ. අර තියෙන දිමුලාගල කන්ද. ඔක අපේ සුරේෂ්ට ජපන් ජබර මලක් හම්බෙලා. මේ ජබර වන්න තියෙනවා. ජපන් ජබර මල්. මල ලස්සන නේ. මල ලස්සන වුණාට වැව කාලා තියෙනවා. ඔව් වැව කාලා. ගයිස් ඉතින් අපිට පේනවා අර ඈතින් මේ මම ඒ ටික හරියට කියලා පෙන්නනවා ඔයාලට. අර හරියේ අලුතෙන් පාරක් වගේ එකක් මෙහෙට හදාගෙන එනවා. මේක ටික ටික අර සංචාරක කලාපයට පොඩ්ඩක් සූසු තැනක් විදිහට මේක හදන්න තමයි රජින් සැලසුම් කරලා තියෙන්නේ. අරක ඊට වැඩිය රස්සේ. එහා එක ඊට වැඩිය රස්. ඔව් මෙතන නෙමෙයි අරකනේ. තුන්වෙනි එක. අපේ කවිෂය උණු වතුර ලින් ටික ටෙස්ට් කරනවා තාම. ජපන් ජබර බාල් ටික පාර වෙයි. උණු වතුර ගන්න බවට. කලින් මේ බට දාලා දිස්සේ. කලින් නේ. ඔය මේ මහවැලි ඉන්නේ දැම්ම කියන්න ඔය ටික. මේ බට. දැම්මේනව නේ. මල තැම්බෙනවා. මේ බිත්තරයක් එම දාලා තිබ්බොත් විනාඩි 10ට 15 වගේ තැම්බෙන්නේ. ඔව් බිත්තර දාපුවම ඔව්. ඊ කියන්නේ මේ මාරවැඩි කියන්නේ මේක දැන් වතුර පාර මේ යට තියෙන වතුර පාර උඩට එනවනේ. ඒක තමයි කියන්නේ. ඒක තමයි. ඉතින් බලන්න ගත්තට ඒකේ පුදුම නේද? වටේ නිකන් වැවල් ගොඩක් පල්ලෙන්න තියෙන්නේ. ඔව් මේක මේ ඉනිකන්දක් උඩ තන්න තියෙන්නේ. එහෙම දන්නේ නැහැ. මේ කැල්සියම් මෙතන මේ කියන්නේ කැල්සියම් ඇතුලේ තියෙනවා කැල්සියම් තත්ත්වය. කැල්සියම් තත්ත්වය. ඔයාලා පේන ඇති ගයිස් මේ මොකක්ද කැල්සියම් තියෙන්නේ නේද? කැල්සියම් නෑ උණු ගල් වගේ වනේ. ඒ කැල්සියම් නවා. කැල්සියම් නේ. මේ බිම්මල් වගේ පේන්නේ. මේ අල්ල බලන්න. ඔය දින. මේ තෙල් වගේද? තෙල් වගේ නේ. පිච්චන ඔය එක පාට. දැම්ම විතරයි ගත්ත පිච්චුන උඩි ගතේ මගේ මේ හරි. එයා දැම්ම අත මෙහෙම බග් කාලා ඇතුළට. පිච්චුනා? අර දවස්නේ වීඩියෝ වල මේක. ගයිස් අපිට පේනවා මෙතනින් මේ ටික ටික වතුර නූල් වැඩි වෙනවා මේ. මහා විශාල වතුර පුල්ලු තුනක් මාරලාට. සක්‍රිය වෙනවද දන්නේ නැහැ නිකන් ටික ටික. සක්‍රිය වෙනවා. අන්න වලට පේනද ගයිස් අර? මේක හේවලේ තියලා උනේ. ඔව්. හරියට ළඟ ඉන්න ඕනේ. ඇත්තටම ගයිස් මේකේ සුභාධර්මයේ අපූර්ව නිර්මාණයක්. ලංකාවේ බොහෝ දෙනෙක් මේ තැන දන්නේ නැහැ. පොළොන්නරුව අවටින කට්ටිය නම් මේ ගැන දන්නවා.
ඉතින් ඔයාලත් මේ ස්ථානේ බලන්න එන්න. ඇවිත් මේ ස්ථානේ තියෙන සුන්දරත්වය අත්විඳින්න. ඉතින් guys මෙතෙන් එන්න ඕනි පාර අපේ සුරේෂ් අයියා ඔයාලට ලස්සනට පැහැදිලි කරලා දෙයි. මං එහෙනම් අපේ සුරේෂ් අයියට දෙනවා ඔයාලා පාර කියන්න. සුරේෂ් අයියා කියන්න බලන්න මෙහෙට එන පාර කොහොමද කියලා. අපි සාමාන්‍ය පොළොන් ඉතින් guys ඒ වෙලාවේ මාරම හුලගා තිබ්බේ. ඒකින්ද අපි කිව්ව කිසිම දෙයක් රෙකෝඩ්ලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ අපි කිව්ව කිසිම දෙයක් ඔයාලට ඇහෙන්නේ නැහැ. ඒකින්ද මම ඔක්කොටම ලේසියට ඩිස්ක්‍රිප්ෂන් එකේ මම එතන ලොකේෂන් එක දාලා තියන්නම්. ඉතින් guys අපි යාන් අතනින් තමයි අපේ බයික් දාලා අපි පාරුවේ මෙතනට ආවේ. ඉතින් ඔයාලට පෙන්නන්ති අපේ පාරුවේ මාව අපි ගන්න එනවා මෙතනට. ඉතින් මේ ටික තමයි ඔයාලට ප්‍රධාන වශයෙන් අපිට අද පෙන්වන්න ඕනේ උනේ. මෙතන වතුර ලින් දෙකක් තියෙනවා. ආන් අතන තව එකක් තිබ්බා. ඊට පස්සේ ආන් අතන තව එකක් තිබ්බා. කොහමද වතුර ලින් හතරක් තිබ්බා ඔයාලට අද මම පෙන්නුවා. ඉතින් guys අපිට පොඩි අකරතැබ්බයක් වුණා. මම ආවතු අකරතැබ්බ තමයි අපිට ඔක්කොට පෙන්නේ. අපේ ට්‍රයිපෝඩ් එක අපි ආන් අර රූපතේ දාලා ආවා. දැන් අපේ සුරේෂ් අයියා ආයෙත් අර මාමත් එක්කන් ගියා ට්‍රයිපෝඩ් එකේ ඉන්න. ඔයාලට පේනවා තිය අර ඈත යනවා. අපේ ට්‍රයිපෝඩ් එකේ ඉන්න. ගයිස් ඔන්න අපේ සුරේෂ් අයියා අපි දාලා ට්‍රයිපෝඩ් එක අරන් එනවා පේනවා ඔයාලට. ට්‍රයිපෝඩ් එකේ සෙල්ෆි ස්ටික් එකනේ. ගමනක් ගිහම වගේ වැඩක් වෙන්නත් ඕනි ගයිස්. නෑ මං හිතේ දාගත්ත කිලෝක. අපේ සෙල්ෆි ස්ටික් එක ගෙනාවා. මේක ආදි කාලේ සෙල්ෆි ස්ටික් එක ගයිස්. මම කැලිෆෝනියාට දාලා තිබ්බා. අපි ඔයාලට ඉස්සෙල්ලා කිව්වා ජපන් ජබර ඇවිල්ලා මේ වැව සම්පූර්ණයෙන්ම වගේ පැත්තක් වහන් තියෙන කියලා. ඒ බලන්න මේ තියෙන ජපන් ජබර සෙට් එකේ ලස්සනට මල් දෙලා මල් වගාවක් වගේ. ඉතින් guys අපිට ওই ටික තමයි ඔයාලට පෙන්වන්න පුළුවන් උනේ. අපි එහෙනම් තවත් වීඩියෝ එකේ හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.